හයි ගයිස් මම ආවේ ඇත්තටම මේ මම නෝමල් කරන විදිහේ කන්ටෙන්ට් එකක් කරන්න නෙවෙයි මට ඇත්තටම මම සිද්ධියක් දැක්ක සෝෂල් මීඩියා වල මම නිවුස් නම් බලනවා හරි අඩු කෙනෙක් බැලුවත් YouTube එකෙන් තමයි බලන්නේ මම දැක්කා වැඩිහිටි නිවාසයක් වැඩිහිටි කියන්නේ ඒකේ තරුණ ආබාධිත ඒ වගේ අයත් ඉන්නවා මම දැකලා තියෙන විදිහට ඇත්තටම ඒක අර සෝෂල් මීඩියා වල මම කලින් දැකලා තියෙනවා ඒගොල්ලෝ අර ඒ වැඩිහිටි නිවාසේ ගොඩක් කන්ටෙන්ට් දානවා ඒගොල්ලෝ අර අසරණ කට්ටියව පාරෙන් අරගෙන ඇවිල්ලා ඒගොල්ලන්වට බලා ගන්නවා හරි සතුටින් ඒගොල්ලෝ එතන ඉන්නේ ඒ වගේ කන්ටෙන්ට් දානවා සහ මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය එතෙන්ට දාන දෙනවා ඇත්තට මටත් එතෙන්ට දානයක් දෙන්න ආසාවක් ඇති වුණා බට් ඒ වුණාට මට ඒකට ඇත්තටම අවස්ථාවක් හම්බුනේ නැහැ මම කවදා හරි දවසක එතෙන්ට මමත් යනවා දානයක් දෙනවා කියලා හිතාගෙන හිටියේ හැබැයි ඔයගොල්ලන්ට මට කියන්න ඕන එක දෙයක් දැන් මෙහිමයි දැන් හඳ පෙන්නපුවම ඇඟිල්ල දිහා බලන්න එපා දැන් මම මෙහෙම වීඩියෝ එකක් දාපුවම මට මේකට කමෙන්ට්ස් දාලා බනී මෙහෙමයි අර මම අඳින එක විදිය ඒ දේවල් ගැන කියලා මගේ බොඩි ෂේම් කරලා ඒ වගේ කමෙන්ට්ස් දායි එහෙම කරන්න එපා මේක මම කතා කරන්නේ මේ මම ගැන දෙයක් නෙමෙයි මේක සොසයිටි එකේ ඉගෙන අපි කතා කරන්න ඕනේ. ඒ අපි අනිත් මිනිස්සු ගැන ඒ දුකේදී අපේ හිත උණු වෙන්න ඕනේ. අපි නිකන් අහක බලාගෙන දැක්කේ නෑ වගේ කතා නොකර එහෙම ඉන්න හොඳ නෑ. මට ඕගොල්ලෝ මේකට කියන්නේ මෙහෙමයි හේටර්ස්ලා බැන්නත් මට කමන්නේ. බට් මම කතා කරන්න ඕනේ මේ දේ. ඕගලන් කියන්න ඕනේ දෙයක් සෝෂල් මීඩියා වල පෙන්නන හැමදේම ඇත්ත නෙවෙයි. සෝෂල් මීඩියා වල පෙන්නන හැමදේම ඇත්ත නෙමෙයි. සෝෂල් මීඩියා වල බොරුවට මිනිස්සුන්ට උදව් කරනවා. එතකොට මේ සතුන්ට උදව් කරනවා. ඒ වගේ පෙන්නන හැමෝම අවංක චේතනාවෙන් ඒ දේ කරන්නේ නැහැ. මම කියන්නේ මේක එහෙම වීඩියෝ දාන්න එපා හොඳ නැහැ කියලා. එහෙම ඇත්තටම අවංකවම සතුන්ට මිනිස්සුන්ට උදව් කරන ආදරේ වීඩියෝ දාන අයත් ඉන්නවා. හැබැයි මම පර්සනලි මම එහෙම මම ගොඩක් සතුන්ට ආදරෙයි මම මේ පොඩි කාලේ ඉඳන්ම මම ගොඩක්ම ආදරෙයි පාරේ ඉන්න සත්තු ගෙනල්ලා හදනවා රීහෝම් කරලා තියෙනවා හැබැයි මම සාමාන්‍යයෙන් එහෙම වීඩියෝ කරලා දාන්නේ නැහැ මිනිස්සෙක්ට උදව්වක් කරත් මම වීඩියෝ දාන්නේ නැහැ ඒ මගේ කැමැත්ත මොකද ඒක මම විශ්වාස කරන දෙයක් අපි කෙනෙක්ට කරන දෙයක් එහෙම වෙන කවුරුත් දැනගන්න ඕනේ නැහැ කියන එක එතකොට මේ සමහර කට්ටිය මේ අර මේක ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සෙට උදව් කරලා දාලා ඊට පස්සේ එයා එකෙන් වෙන හම්බ කරගන්නවා. ඒතර සත්තුන්ට උදව් කරලා දාලා හම්බ කරගන්නවා. එතකොට එයා අපි හිතමුකෝ රුපියල් 500ක දෙයක් කළා එයා ලක්ෂ 5ක වගේ ඒකෙන් ආදායමක් තමයි එයා උපයගන්නේ. මම කියන්නේ සෝෂල් මීඩියා වලින් උපයන එක නෙවෙයි. මම කියන්නේ වෙන ආධාර, විදේශ ආධාර ඒ වගේ දේවල් ගන්නවා. එහෙම කරලා අර ඇත්තටම අසරණ මිනිස්සයන්ට ඒ උදව් කරන්නේත් නැහැ. මම දන්නේ මේ නිවාසේ කොහොමද තත්ත්වය කියලා. නමුත් මට හිතුණ දේ තමයි මේ වගේ මෙච්චර වැඩිහිටිය ප්‍රමාණයක් ඉන්න සහ මේගොල්ලෝ අනික මම දන්න තරමට මම දැක්ක විදිහට මේගොල්ලෝ අර ෆ්‍රී නෙමෙයි එතන ඇත්තටම වැඩිහිටියෝ ඒ කට්ටිය තියන් ඉඳලා තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ෆ්‍රී ගන්න නැති අනිත් හැමෝගෙම මාසිකව මුදලක් අය කරලා තමයි මේගොල්ලන්ව බලාගෙන තියෙන්නේ. එතකොට එහෙම කරනවා නම් ඒ තැන්වලට අදාළ සේෆ්ටි මෙෂර්ස් ඒ කියන්නේ ඒ වගේ වැඩිහිටි නිවාසයක්නේ. එතකොට ඒගොල්ලන්ට ඒකට පුරුදු වෙච්ච ට්‍රේන් වෙච්ච ස්ටාෆ් එකක් ඉන්න ඕනේ. මෙච්චර ගින්නක් ගිනි අරගෙන අච්චර මිනිස්සු ගානක් මැරෙනකන් ඒ මිනිස්යන් එහෙම බේර ගන්න බැරිව එහෙම දෙයක් වෙනවා කියන්නේ එතන ඇත්තටම එතන මැනේජ්මන්ට් එකේ ලොකු අවුලක්. පොඩි අවුලක් නෙමෙයි ලොකු අවුලක් තියෙනවා. ඇත්තට මේ අසරණ මිනිස්සුන්ගේ මේ ජීවිත මෙහෙම මේ වටිනාකමක් නැති විදිහට මෙහෙම විනාශ වෙලා අපි මේක අනේ පව් ඒගොල්ලන්ගේ බලන්නකෝ ඒගොල්ලන්ගේ ලබා උපන් හැටි එහෙම කියලා ඉන්න හොඳ නැහැ. ඇත්තටම මේක හරියට ඉන්වෙස්ටිගේට් කරන්න ඕනේ. මේක කොහොමද මේ ගින්න ඇති වුනේ? මෙච්චර දිනෙක මෙහෙම වෙනකම් මේකේ මැනේජ්මන්ට් එක මොකද කරේ? මේකේ මොන හරි සැඟවුණු දෙයක්. ඒ කියන්නේ මේකේ මෙහෙම ගින්නක් මෙහෙම කොහොමද එහෙම වෙන්නේ? ඒ කියන්නේ මට ඇත්තටම මට ඒක හරි අමාරුයි දරා ගන්න සහ මට ඒක හරිම විශ්වාස කරන්න අමාරුයි. එච්චර ප්‍රමාණයක් එහෙම මිය යනකම් අනික ඒක තනි තට්ටුවක් නේ. තනි තට්ටුවක්. ඒතර තට්ටු බිල්ඩින් එකක් නම් පොඩ්ඩක් අර උඩ අය හිර වෙන්න පුළුවන්. එළියට ගන්න අමාරුයි. ඒ වගේ. ඉතින් මේකේ ඇයි මේගොල්ලන් බේර ගන්න බැරි වුනේ? ගින්න එක පාරට බෝම්බයක් පුපුරුවා වගේ පිපුරුවද මන් දන්නේ නැහැ. මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. ඒත් ගින්නක් කියලා තමයි තියෙන්නේ. එහෙම පිපුරුමක් බෝම්බයක් පුපුරලා කියලා නම් මට තාම ආරංචි වෙලා නැහැ. ඉතින් මට ඇත්තටම හරි දුකයි. හිත ගොඩක් මගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා. මට හරිම දුකයි. මම ඒකයි මේ ගැන කතා කරන්නේ. අපේ ලංකාවේ වැඩිහිටි නිවාස, ළමා නිවාස, මේ දේවල් වල කරනවා නම් ඒවේ ප්‍රමිතිය මීට වඩා හොඳට බලන්න ඕනේ. ඒකට රටේ තව නීති හරියට තද වෙන්න ඕනේ හැදෙන්න ඕනේ කියලා මං හිතනවා. ඉතින් මට හරි දුකයි ඕගොල්ලොන්ටත් මං කියන්නේ. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල
දැක්ක පමණින් හිතන්න එපා මේගොල්ලෝ මාර හොඳයි මේගොල්ලෝ හරිම හොඳ කට්ටිය එහෙම හිතන්න එපා. හැමෝම එහෙම නෑ. මම මේ වැඩි නිවාසේ කරන කට්ටියට මුකුත් හරියටම දන්නේ නැතුව මට ඇඟිල්ල දික් කරන්න බෑ. ඒත් මම දැක්කා අත්අඩංගුවට අරගෙන කියලා තියෙනවා. ඇත්තටම වග කියන්න ඕනේ තමයි එහෙම වුණොත් මැනේජ්මන්ට් එකේ මෙච්චර ජීවිත හානියක් වුණාම. ඉතින් ඕගොල්ලොත් අර තැනකට අර ආධාරයක් කරද්දී හොඳයි මං කරන්න එපා කියන්නේ නැහැ. අර සමහර කට්ටිය දන්නේ නැහැ කියන්නේ එතන අර මුදලක් අය කරලා මේ බලාගෙන තියෙන්නේ කියලා දන්නේ නැහැ කියන දැන් කට්ටිය කමෙන්ට්ස් දානවනේ මේක මීට වඩා මෙහෙම බලන්න තිබ්බ මෙහෙම වැරද්දක් තියෙනවා කියලා. ඒතර ඒගොල්ලන්ට බනිනවා බැලලා කමෙන්ට්ස් දානවා. ඕගොල්ලෝ මෙහෙම කියන්න එපා මෙහෙම කියන්න එපා කියලා. නෑ එහෙම කියන්න ඕනේ. අපි මේවා ගැන හොයන්න ඕනේ. ඒ කියන්නේ මේ අසරණ කියන්නේ මනුස්ස ජීවිතනේ සහ මං දැක්ක එතන අර බැඳලා දම්වැල් වලින් බැඳලා මේ කට්ටිය තිබ්බා කියලා. ඇත්තට මේක නම් හරිම දුකයි. මොකද එතන මානසික රෝහලක් නෙවෙයි. ඉතින් මම හිතන්නේ මිනිස්සු එක්ක බැඳලා ගැට ගහලා තියෙන එක ඒක හොඳ දෙයක් සහ ඒක මට ඒක අනුමත කරන්න බෑ. ඉතින් මට හරිම දුකයි. මට මේ ගැන වීඩියෝ එකක් කරන්න හිතුණා. ඔයගොල්ලෝ මට බනින කට්ටිය බනින්න. හැබැයි මේ ගැන තව කට්ටිය කතා කරන්න ඕනේ. සෝෂල් මීඩියා වල හරි අපි කතා කරන්න ඕනේ මේ මිය ගිය අයට සාධාරණයක් ඉෂ්ට කරන්න. මේගොල්ලන්ගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කරන්න ශ්‍රී ලංකා පොලිසියට පොලිසියෙන් මම ඉල්ලනවා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඕගොල්ලොත් හැමෝම මේකට හරි සාධාරණයක් පරීක්ෂණයක් ඉෂ්ට කරන්න කියලා මේක අමතක කරන්න එපා. සතියකින් දෙකකින් අමතක කළා තව මොකක් හරි එකක් එනකොට ඒක අමතක වෙනවා. එහෙම අමතක කරන්න එපා. මනුස්ස ජීවිත මනුස්සයන්ගේ උනත් සත්තුන්ගේ උනත් ජීවිත ගොඩක් වටිනවා. ඒක නිසා හැමෝම බලන්න මේකට මේ අපි යුක්තිය ඉෂ්ට වෙනකම් බලාගෙන ඉමු. ඒක තමයි මට කියන්න ඕනේ. බලාගෙන ඉමු කියන්නේ පුළුවන් අය හැමෝම Tamanට පුළුවන් විදියට වීඩියෝ එකක් හරි කරලා දාලා මේ ප්‍රශ්නෙට කතා කරන්න. අපි කතා කරන්න ඕනේ. අපේ මිනිස්සු වෙනින් අපි කතා කරන්නේ නැතුව වෙන කවුරුත් නැහැ කතා කරන්න.